කරන්න. මගේ පුංචි කිචන් එකට මම තව අයිටම්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් මට හිතුණා මේ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම අද ගියේ එලිගන්ට් චාම්ස් එකට. මේකේ බ්‍රාන්චස් 3ක් තියෙනවා. නුගේගොඩ, කොල්පිටි, වත්තල. මම ගියේ නුගේගොඩ බ්‍රාන්ච් එකට. ඉතින් එන්නකො මම මොනවද ගත්තේ කියලා බලන්න. මුලින්ම මම මේ සෙරමික් පුංචි බෝල් එක ගත්තා. ඊට පස්සේ මම මගේ කොෆි ස්ටේෂන් එකට මෙන්න මේ ලස්සන ග්ලාස් මග් එක ගත්තා. මෙන්න මේකත් ග්ලාස්. බලන්නකො මේකේ තියෙන ඩීටේල්ස් හරිම ලස්සනයි. ඊට පස්සේ මම තව ලස්සනම අයිටම් එකක් ගත්තා. බලන්නකො මම මේ අන්පැක් කරන්නේ මොකද්ද කියලා. ලස්සන ප්ලේට් එකක්. මම මේක හොය හිටියේ. මේ බලන්නකො මේකේ ඩීටේල් මාර ලස්සනයි. බ්ලැක් කලර් එකක් මම ගත්තේ. අනිත් බෑග් එකේ තියෙන මොනවද කියලා බලමු අපි. මේ තියෙන්නේ ඉකියොක් සෙපරේටර් එකක්. එකත් මට ලස්සනයි කියලා හිතන මම ගත්තා. මේක කන්ටේනර් එකක්. මේක හොඳට ලිඩ් එක ටයි වෙනවා. හරිම ලස්සනයි yellow කලර් එකක්. ඒකේ තර ඩීටේල් එකට මට ආසයි කියලා මම ඒකත් ගත්තා. මේ මම ගන්නේ හරිම ලස්සන අයිටම් එකක්. මේක මම ගත්තේ ඇත්තටම මගේ වුඩන් ෂෙල්ෆ් එකක් උඩින් තියන්න. ඒකේ උඩ තියෙනවා ප්ලාන්ට්ස්. ඉතින් මගේ ප්ලාන්ට්ස් පොට් එකක් දාන්න තමයි මම මේක ගත්තේ. මම මේක සෙටප් කරලා ඉස්සරහට වඩා වීඩියෝ වලින් පෙන්නන්නම්. මේකත් ඇරෝමා ඩිෆියුසර් එකක්. මාරම ලස්සනයි. මේකෙත් සෙටප් එක මම ඉස්සරහ වීඩියෝ වලට පෙන්නන්නම්. මං ආසම අයිටම් එක මෙන්න මේක. මම මේක ගොඩක් දවස් ඉඳන් හොය හිටියේ මගේ කිචන් එකට තමයි ගත්තේ. මේක වින්ටේජ් ලුක් එකක් තියෙන රේඩියෝ එකක්. ඇත්තටම මේක පෙන් ඩ්‍රයිව් කනෙක්ට් කරන්න පුළුවන් රේඩියෝ එක තියෙනවා. ඊටකොට බ්ලූටූත් තියෙනවා. අනිත් එක පැය 4ක් අපිට charge කරලා මේක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මාරම ලස්සනයි. මං ආසම කලර් එකකින් හම්බුණා. ඉතින් මේක මගේ කිචන් එකට. හරි. ඊට පස්සේ මේ තියෙන වුඩන් ෂෙල්ෆ් හොයන කට්ටිය ඉන්නවා නම් මෙන්න මෙයාලා ගාව තියෙනවා එක sizes, colors, මාරම ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වෝල් එකේ කනෙක්ට් කරන්න තියෙන්නේ. මේ වෙනකොටත් මගේ වෝල් එකේ ෂෙල්ෆ් 4ක් තියෙනවා. මට තව අයිටම්ස් ටිකක් තියාගන්න ඕන නිසා මම ඒකෙන් දෙකක්ම ගත්තා. ඉතින් මං ගත්තේ මෙන්න මේවා ටික තමයි මගේ කිචන් එකට. පොඩි දේවල් වලින් හරිම ලස්සනක් යනවා. ඉතින් ඔයාලත් ගිහිල්ලා මේ shop එක විසිට් කරලා item ටිකක් ගන්න. වීඩියෝ එක බලන් හිටියට